සාරිපුත්ත මුනිදුන්ගේ වයස කෙමින් ගෙවිලා ගියා. සාරිපුත්ත මුනිදුන්ගේ වයස එහෙම කෙමෙන් ගෙවී යද්දී උන්වහන්සේ තමන්ගේ මව්ගේ නිවසට තමයි පිරිනිවන් පාන්න වැඩි. 500ක් මහරහතන් වහන්සේලා සමග චුන්ද කියන රාමණේරයන් වහන්සේ උපස්ථාන කළේ. අම්මා ගොඩාක් දොස් කිව්වා. අම්මට ගොඩාක් වයසයි. ඒ වුණාට අම්මා කැමති වුණේ තමන්ගේ දයාබර පුත්‍රයා මහණ වුණේකට, ගෙදරින් ගිය එකට. සාරිපුත්ත මුනිදුන් පැවිදි වෙලා අවුරුදු 44ක් විතර වගේ. පුත්‍රයාගෙන් වෙන් වෙලා අවුරුදු 44ක් ගිහිල්ලත් ඒ පුත්‍ර වියෝව දරා ගන්න බෑ අම්මට. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මව් අසීමිත දාරක ස්නේහකින් යුක්ත කෙනෙක්. දරුවෝ පුත්‍රයෝ 5ක්, දූලා 3 දෙනෙක්. දරුවන් ගොඩක් හිටපු අම්මා කෙනෙක් වෙලත් වැඩිමල්ම පුතා ගැන තියෙන ආදරේ ඒ හේතු තමයි සාරිපුත්තයන් වහන්සේ හාත්පසින් ප්‍රසාද ජනකයි. ඒ මව්ගේ හිත නිවසේ සිටින කල කිසි දිනක රිද්දලා නැති පුත්‍රයෙක්. සාරිපුත්තයන් වහන්සේගේ කටහඬ සැලලීනියෙක්ගේ වගේ කියන. අම්මා කෙනෙකුට ඒ තරම් මිහිරි වචනයක් නැහැ. එච්චර මිහිරි හඬකින් අම්මේ කියලා කතා කරන්නේ. ඉතින් ඒ අම්මා කෙනෙකුට ලැබුණ මහා විශාල සැනසෙල්ල සාරිපුත්තයන් වහන්සේ පැවිදි වීමත් එක්ක නැතිවිලා ගියා. ඒ අවුරුදු 40 ගාණක් නිවසින් ඈත් වෙලා හිටියත් ප්‍රේම දෝෂ කියලා තියෙනවා. කියන්නේ යම් තැනකට ප්‍රේමය ඇති වුණොත් ඒ ප්‍රේමයෙන් වෙන් වෙච්ච ගමන් ද්වේෂය හටගන්නවා. ඒ තමන්ගේ ආදරණීය කෙනා වෙන් කරපු අය ගැන තරහට ගන්න. ඒ නිසා ශ්‍රමණවරුන්ට දොස් කිව්වා. පුතා වෙන් කළා කියලා. මවුට කෙලෙහි ගුණ දක්වන්න බීපු කිරිවල ණය ගෙවන්න සාරිපුත්තයන් වහන්සේ වැඩියා. නුවණින් යුක්තයි. එදා දෙව් බඹුන් සාරිපුත්ත මුනිදුන්ට වන්දනා කරන්න පැමිණියා. මහා බ්‍රහ්මයා පවා. අම්මගේ හිතට ඒ වැස් වලින් දැක්කට පස්සේ හිතුණා මගේ පුත්‍රයා මං වඳින බ්‍රහ්මයාටත් වැඩිය ඉහළින් ඉන්නේ කියලා අන්න ඊට පස්සේ තමයි වන්දනා කළේ. එදා සාරිපුත්ත මුනිදුන් දේශනා කරපු ධර්මය අහලා වැදූ මව් සෝතාපන්න ඵලයටපත් වුණා. බීපු කිරිවල සසරටම ණය ගෙවල අවසන් කළා. ඒ ගනුදෙනුව ඉවරයි. ඊතරම් මහා නොවනති මහා බ්‍රහ්මයන්ගෙන් පවා වෙඳුම් පිදුම් ලබන සාරිපුත්ත මහරහතන් වහන්සේ අතිසාර රෝගයෙන් තමයි උත්සන්න වෙලා වැඩ හිටියේ. එවැනි මහා මුනිවරුන්ටත් එහෙමනම් අවසන් මොහොත අපි ගැන කවර කතාද? සාරිපුත්ත මහරහතන් වහන්සේ උපන් ගෙහිම තිඹිරි ගෙහිම පිරිනොම් පෑවා. බලන්නකො පුදුමේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ ගසක් යට ඉපදුණා. ගසක් යට සම්බුදු වුණා. ගසක් යට පිරිනොම් පෑවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ උපන් ගෙහි ඉපදුන තැනම පිරිනොම් පෑවා. ප්‍රඥාවෙන් කරන ලද ආශ්චර්යක ස්වභාව බලන්ට උපන් ගෙහිම පිරිනොම් පෑවා.